දෙන්නක එක සෙට් වෙලා කරනවා නම් ඒත් පාඩු නෑ රුපියල් 950යි. රෙඩ් බෙල්ල කොහොමත් වැඩේ සුපිරියට කරගෙන යන කට්ටියක් ආයි සෙට් මෙනු එකට ඒගොල්ලෝ දෙනවා මදි නොකියන්නේ චිකන්. හෙලෝ පුඩිස් කොහොමද? අද අපි මේ දවස්සේ ඔබ දන්නවා අපි මේ ටිකේ කරගෙන ගියේ සෙට් මෙනු අපි හැමතැනම වගේ සෙට් මෙනු චෙක් කරගෙන යනවා. අද මට හිතුණා මේ අපි මේ සෙට් මෙනු එක්ස්පෙරිමන්ට් එකට රෙඩ් බෙල්ලගේ තියෙන සෙට් මෙනු එක ගෙනල්ලා try කරලා බලන්න. චිකන් සෙට් මෙනු එක ඒ වගේම කියන්න ඕන ගොඩක් අය මේ කමෙන්ට් සෙක්ෂන් එකේ රික්වෙස්ට් කරලා තිබ්බා රෙඩ් බෙල්ලගේ සෙට් මෙනු එක පොඩ්ඩක් ආපහු try කරලා බලන්න කියලා. ඒකත් try කරන්න කියලා කිව්වේ large portion එක. ඒ හින්දා ඔන්න අද මම රෙඩ් බෙල් එකට ගියා සෙට් මෙනු එකක් ගන්න. එහෙනම් අපි සෙට් මෙනු එක ඕපන් කරලා බලමු කොයි වගේද කියලා. එහෙනම් ඔන්න රෙඩ් බෙල්ලගේ අපි සෙට් මෙනු එක අරන් බලමු. මුලින්ම දෙනවා බිල් එක. මේක ඇවිල්ලා බාස්මති චිකන් සෙට් මෙනු ෆුල් එක. මේකේ ටෝටල් එක උනේ රුපියල් 950යි. ඕගොල්ලන්ට කලින් වීඩියෝස් වල මතක නම් චාම ෆුඩ් එකේ අපි එයාගේ රෙගියුලර් පෝෂන් එක ගෙනාවෙත් රුපියල් 950කට. මේකේ ලාර්ජ් පෝෂන් එක මම වෙනවා රුපියල් 950කට. අපි ප්‍රයිස් දෙක ඔයගොල්ලෝ කම්පෙයාර් කරලා බලනවා නම් ඔයගොල්ලන්ට තේරෙනවා ඇති රෙඩ් බෙල්ලගේ පෝෂන් එක අපි බලමු පෝෂන් එකත් ඒ වගේද කියලා. එහෙනම් ඔන්න ඔයගොල්ලන්ට පේනවා ඇති කැම එක දිගේරියම් මෙහෙම තමයි තියෙන්නේ. මම ඔයගොල්ලන්ට එනම් විස්තර කරගෙන යන්නම්. රයිස් එක ඇවිල්ලා බාස්මති මෙතන තියෙනවා චිකන් ආයි සෙට් මෙනු එකට ඒගොල්ලෝ දෙනවා මදි නොකියන්නේ චිකන් මේක කාලක් විතර වගේ තියෙනවා. ඒකත් මේක ඩෙවල් එකට හදලා තියෙන්නේ සෝස් ඇඩ් කරලා. මේක අර මේ ගොඩක් අය හදන රතු පාටට එන්න ඩෙවල් එක මේගොල්ලන්ගේ තියෙන කළු පාටට වෙන්න හදලා තියෙන්නේ. ඒ වගේමයි තියෙනවා මේක මොකද්ද? මෝජුවක්. මෙන්න සෙට් මෙනු එකට මෝජුවක්. බටු මෝජුවක් ඇඩ් වෙලා තියෙනවා. තව තියෙනවා චොප්ස් එකක් තියෙනවා. ඒ වගේමයි චිලි පේස්ට් තියෙනවා වෙනම දීලා. එහෙනම් අපි මුකුත් කියන්න ඕනේ. මේ වගේම මේ කෝන් ඔයගලන්ට පේන ඇති කෝන්ස් දාලා තියෙනවා. හැමතැනටම. එහෙනම් අපි මුකුත් කියන්න කලින් කටක් කාලා බලමු. මේක දැක්කාම කන්නම තමයි දෙන්නේ. ආයි කාලම තමයි රහ කියනවා. අපි බලමු මේ මම ගොඩක් චිකන් ඩෙවල් වල මේ මම මේ පාටට ජිප් ඩෙවල් එක පොඩ්ඩක් දැකලා අඩුයි. එහෙනම් මම පොඩි කෑල්ලක් කාලා බලනවා. චිකන් එක නම් නියමයි. අර ස්පයිසි ගතියට නියමෙටම තියෙනවා. ආයිරි මෙච්චර ලොකු චිකන් කෑල්ලක් දීලා බාස්මති එකෙන් ලාර්ජ් සයිස් පෝෂන් එකක් දෙනවා කියන්නේ රුපියල් 950කට අනික ඉතින් පට්ටම වටිනවා. අනික මේ සෙට් මෙනු එකට බටු මෝජුවක් සුපිරියට මැච් වෙනවා. රෙඩ් බෙල්ල කොහොමත් වැඩේ සුපිරියට කරගෙන යන කට්ටියක් මේකත් සුපිරියක් තමයි. ගොඩක් අය අපිට කමෙන්ට් වල කියලා තිබ්බා රෙගුලර් පෝෂන් එක මදි නම් බොරුවට කියවන්න නැතුව ලාර්ජ් පෝෂන් එක try කරන්න කියලා. ඒ හින්දා ඔන්න අද ලාර්ජ් එකක් ගෙනාවා. ලාර්ජ් එක කනවා රෙඩ් බෙල්ලගේ අපි. ඉතින් මේ වගේ සෙට් මෙනු එකක් ගන්න ඉතින් රෙඩ් බෙල් එකට යන්නම් වෙනවා. ඔයගොල්ලොත් ඉතින් හිත ඉන්න එපා රෙඩ් බෙල් එකට ගිහිල්ලා මම මේ කියනවට මේ සෙට් මෙනු එක අරන් කාලා බලන්න. දෙන්නක එක සෙට් වෙලා කරනවා නම් ඒත් පාඩු නෑ රුපියල් 950යි.
මේ දවස්වල ඉතින් රුපියල් 950ට ලාජ් පෝෂන් එකක් ගන්නවා කියන්නේ ඉතින් අත්‍තරම මාර විදිහට වටිනවා. අනික මේ චිකන් එක ගැන කියන්න ඕන ගොඩක් අය හිතා මේක කටු කියලා. කටු නෙමෙයි මස් තියෙනවා සෑහෙන්න. ආයි මදි නොකියන්න සෙට් මෙනු එකට චිකන් දීලා තියෙනවා. ඔයගොල්ලෝ ඉතින් අපේ වීඩියෝස් බලන ගමන් පොඩ්ඩක් වීඩියෝ එකට ලයික් එකක් දාලා අපේ channel එක පොඩ්ඩක් subscribe කරලා පොඩ්ඩක් ඔයගොල්ලෝ යාළුවන්ට share කරලා තියාගන්න අපේ වීඩියෝස්. මේකයි සුපිරිම සෙට් මෙනු එකක් මම කාපු. මම මේ දැනටත් මේකෙන් භාගයක් විතර මගේ බඩ දැනට ටිකක් පුල්. මම කාලත් මේකේ භාගයට වැඩි තියෙනවා තව ඉතුරු වෙලා. ඔයගොල්ලන්ට ඉතින් හිතා ගන්න පුළුවන් මේ පෝෂන් එක බෑග්ස් එකක් නැතුව කියන්න පුළුවන්. අනිවාර්යෙන් දෙන්නෙක්ට හොඳටම ඇති. ආයි සාමාන්‍යයෙන් ඉතින් කන තුන් දෙනෙක්ට වගේ නම් normally මේක කොහොමත් ඇති. එතකොට ඉතින් රුපියල් 950 කියන්නේ ඒ වගේ වෙලාවකට ඉතින් පොඩි ගාණක් කට්ටිය අතර බෙදලා යනකොට අයින්ද අනිවාර්යෙන් රෙඩ් බෙල් එකට ගිහිල්ලා මම කියනවාට මේ සෙට් මෙනු එක try කරලා බලන්න. ආයි ඉතින් කන එක කන්න large portion එකක් අරගෙන හැමෝම දන්නවා ඉතින් රෙඩ් බෙල් කොහෙද තියෙන්නේ කියලා. පන්නේ පිටිය කොට්ටාව කිව්ව ගම රෙඩ් බෙල් එක අඳුරන්නේ නැති කෙනෙක් නැහැ. පන්නේ පිටියවට කොට්ටාවට මහරගමාවට ඉන්න කට්ටිය අනිවාර්යෙන් සෙට් මෙනු එක try කරලා බලන්න. මේකේ තියෙන අර මේ සයිඩ් ඩිෂස් ටික මාර විදිහට සෙට් මෙනු එකට සෙට් වෙනවා. මේ බාස්මති රයිස් එකට මේ මොනවද අපි කියන්නේ මේක බටු මොජු එක, චිලි පේස්ට් එක, චිකන් එක, ඒ වගේම චොප්සි එක මාර විදිහට සෙට් වෙනවා. ඒක මම කියන්න එපා. අනිවාර්යෙන් කියන්න ඕන දෙයක්. ඒ වගේම මේ හාල එක ඇවිල්ලා මේ ඇවිල්ලා නියම පාකිස්තානි බිරියානි එකේ රයිස් එක බැලු බැලමට තේරෙනවා ඔයගලන්ට රයිස් එක මේ හාල් එක දැක්කම දිග බැලුවාම මේක නම් සුපිරියක්. ඔන්න මට කන්න පුළුවන් මෙච්චරයි. ඔයගලන්ට පේන ඇති මෙච්චර කාලත් භාගයට වැඩිය තව තියෙනවා. ඒ හින්දා බය නැතුව මට කියන්න පුළුවන් මේ large portion එක දෙන්නෙට බයක් සැකක් නැතුව කන්න පුළුවන්. ඔව් මෙච්චර කාලේ අපි කාපු සෙට් මෙනු වලින් මම කාපු සෙට් මෙනු වලින් හොඳම සුපිරිම සෙට් මෙනු එක ගානේ හැටියට වර්ත්ම සෙට් මෙනු එක බරම සෙට් මෙනු එක තමනද කියන්නේ රසම සෙට් මෙනු එක රෙඩ් බෙල්ලගෙන් දීපු මේ සුපිරි චිකන් පුල් සෙට් මෙනු එක. එහෙනම් ඉතින් අද අපි ෂෝ එක ඉවර කරනවා. අපි එන subscribe කරලා තියාගන්න. එහෙනම් අද අපි ගිහිල්ලා එන්න. ඔයගොල්ලෝ හැමෝටම එනං ජය වේවා.